ජේසුපීටයි බයිබලයේ එක ලේකම් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා ශක්තිමත්ව සවිව සිටපන්න කියලා. මේ කියන්නේ දාවිත් රජතුමා සලමොන්ට මේක බයිබලයේ පොඩි පදයක් වුණත් මේ බයිබලයේ කොටසින් පොඩි පදයක් වුණත් මේකේ කියන දේ තමයි මේ දාවිත් රජතුමා රජෙක් විදියට එයා හිටියා. හැබැයි එයාට ආසාව තිබුණා දෙවියන් වහන්සේට දේවමාලිගාවක් හදන්න. දෙවියන් වහන්සේ කියනවා නුඹේ අත්වල ලේ තැවරිලා තියෙනවා. නුඹ මං වෙනුවෙන් ගෘහයක් සාදන්නේ නැහැ කියලා. නමුත් සලමන් එයාගේ නමේ අර්ථය ශාන්තවත් කියන අදහස සමාදානය ඊශ්‍රායලට සමාදානයේ ඇතුව ඉන්න රජෙක් කියලා බයිබලයේ කතා කරලා කියනවා. ඒකෙදී මේ රජතුමාට අවස්ථාව හම්බෙනවා මේ මාලිගාව හදන්න. ඉතින් මේ දාවිත් රජතුමා කියනවා නුඹ ශක්තිමත්ව සවිව සිටපන්න කියලා. ඉතින් මේ ශක්තිමත්ව සවිව සිටපන්න කියන්නේ මේ සෙනග දෙවියන් වහන්සේට නමස්කාර කරන දේව මාලිගාවක් හදන මිනිසයා එහෙම නැත්නම් සලමන් රජුරවන්ටයි. මගේ ප්‍රියදර සහෝදරයා සහෝදරී අද දවසේදී ඔබත් රජෙක් තමයි. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව. ඔයා තමයි ඒ මාලිගාව හදන කෙනා. ඔයා ශක්තිමත් සවිව සිටීම එදා රජතුමා සලමොන් සවිව සිටියට වඩා වැදගත් වෙනවා. මක්නිසාද එදා දෙවියන් වහන්සේගේ වැඩවැසීම ඒ අභිමුඛත්වයේ අතිශුද්ධ ස්ථානයේ ඒ දේව මාලිගාව තුල තිබුණා. නමුත් අද දවසේදී ඒ වැඩවැසීම තියෙන්නේ ඔබ තුල මා තුල. ඔබ මම අද දවසේදී දෙවියන් වහන්සේට ඒ මාලිගාව සදන්න සූදානම්ද? ඒ මාලිගාව සදමින්ද සිටින්නේ? ඔබ ඒකට ශක්තිමත් ඉන්න කෙනෙක්ව ඉන්නවාද? ඔය කල්පනා කරලා බලන්න. හැම දෙයකම වඩා වැදගත් වෙන්නේ අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ රජකම් කරන එක, දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න එක. ඉතින් ඒ උන්වහන්සේගේ වැඩවැසීමට සූදානම් වෙන මාලිගය ඔයා ඒක කොයි විදිහට අලංකාරව ලස්සනට හදනවද? ඒක අයිතිය තියෙන්නේ ඔයාටයි. ඒ ඉඩ දෙවියන් වහන්සේට සලස්සලා දෙන්න පුළුවන් ඔයාටයි. ඔයා අද දවස දෙවියන් වහන්සේට කොයි ආකාරයෙන්ද අද දවසේ ඔයා ඒ මාලිගාව ගොඩනගන්නේ? එක දවසකින් ගොඩනගන්න බෑ මාලිගයක් හදන්න ගොඩක් කල් යනවා. නමුත් ඔයාගේ මේ කාලෙදී ඔයා දෙවියන් වහන්සේගේ වැඩවැසීමට ඒ අභිමුඛත්වයට එන්න පුළුවන් විදියට ඔයා දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනගන්නේ කොහොමද? ඒ ගැන ඔයා අවදියෙන් ඉන්න, ශක්තිමත් වෙන්න, සවිව සිටින්න. ජේසුස් පීඨයි.